උදේම කිරිබත් හදලා තිබ්බා. කිරිබත් එහෙකුත් බෙදාගෙන ටක් ගාලා කෑවා. දැන් අපිට වැස්ස අඩුතර දැන් යන්න හදන්නේ මම ගෙදරින්. නැත්නම් පාස් වෙනවා මට මම ඊවිනින් එන්නත් ඕනේ. එහෙනම් අපි එහෙනම් ගිහින් බයි. ඊට කලින් දවස් 2-3ම හොඳට පායලා හරියටම බර්ත්ඩේ එක දවසේ උදේ ඉඳන් හොඳටම වහිනවා. මට ඒත් කරන්න දෙයක් නැහැ. මට වෙලාව මදි පායනකම් ඉන්න හම්බුනේ නැහැ. මම ඉක්මනට ලෑස්තිලා ඉතින් ගියා චර්ච් එකට යන්න ඕනේ. අනිත් එක දවල් වෙද්දි ගෙදර එන්නත් ඕනේ. ඔයාලට කියන්න බැරි වුණානේ අද උදේ පාන්දර මට ලොකු සර්ප්‍රයිස් එකක් හම්බුණා. මම හිතුවේවත් නැති වෙලාවට මට මේ කලර් බොකේ එකක් කේක් එකක් හම්බුණා. මගේ යාළුවා දෙනවා. එයාට දැක්ක කියන ගමන එදා චර්ච් එකේ මංගල්ලේ මම සාමාන්‍යයෙන් යන්නේ කොච්චිකඩේ චර්ච් එකට. එදා මාරම ලස්සනයි හදලා. ඉක්මනට පැන්තට වැඩි ටිකක් ඉවර කරගෙන ඊට පස්සේ එළියට ඇවිල්ලා ප්‍රාර්ථනාවට එල්ලලා ඊට පස්සේ ඉක්මනට මාව ඉටිපන්තම් පත්තු කරන්න. මොකද එදා ගොඩක් සෙනග. ඉතින් ඒ හින්දා මට හැරි වීඩියෝ ගන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. මම ඉක්මනට පුලම් විදිහට අරගෙන ඉක්මනට එළියට ආවා. මේ තියෙන ලස්සන අපේ චර්ච් එක. 1 hour later. ඉක්මනටම ගෙදර ගිහිල්ලා ලෑස්ති වෙලා ආපහු ආවා. මොකද මම අද යනවා මගේ යාළුවත් එක්ක එළියට. ඉතින් ඒ වෙලෙත් සුපුරුදු පරිදි වහිනවා. හොඳටම වැස්ස ඇවිලේ නම් හයිටි එකක් දාලා තිබ්බ අපි දෙන්න සෙට් වෙමු කියලා. ඉතින් කොහෙද කරන්න දෙයක් නැහැ. වහිනවා. මේ ගිය ටයිම් එකෙත් හොඳටම පරක් වෙලා තිබ්බේ. මට බැන ආවේ හැමදාම පරක් වෙනවා කියලා මම එනකන් ගියා බලාගෙන පිටේ චුට්ට වෙලා. ඒව තමයි ඉතින් යාළුවෙක්ගෙන් පුංචි කැපකිරීම් කරන්න වෙනවනේ. එහෙමද? හයි. අපි දැන් ආවේ මරීනෝ බීච් කොලම්බෝ හොටෙල් එකේ හයිටි එකට. හයි. අපේ ෂීට් එකට දාලා view එක මෙන්න මේක තමයි. ලොකේෂන් එක නම් හොඳයි. බට් මම යනකොට පරක් වෙලා ගියේ. මම හරියට මේ අද්දි පැයක් පරක් වෙයි. මට බැන හිටියේ. මොකද මම චර්ච් ගිහිල්ලා ගෙදර ඇවිල්ලා රෙඩි වෙලා යන චුට්ටක් පරක් වුණා. අනිත් එක මම පික්මි එක දැම්මට පස්සේ ඒකත් අනේ හෙන ස්ලෝ වැටුනේ. ඉතින් මට පරක් වුණා කරන්න දෙයක් නැහැ. මම බොරු කිය එන ගමන් ගියේ ගෙදර ඉඳන් රෙඩි වෙනවා ඒ වෙලේ. ඉතින් දැන් ගොඩ කාලෙකින් ඉන්නේ හම්බුනේ. දැන් ඉතින් අපි දෙන්න කතා කරන්නේ ගොඩාක් දේවල් තිබ්බා. ඉතින් ඕක කන ගමන් අපි දෙන්න ඉතින් චැට් එකක් දැම්මා. ඒ හොටෙල් එකේ කෑම ගැන කියනවා නම් කෑම 10 out of 6 වගේ දෙන්න පුළුවන්. මොකද සමහර කෑම තියෙනවා ඒක අපේ වයිබ් එකට සෙට් වෙන්නේ නැහැ. තව අනිත් ඒවා නම් normal shape. ස්වීට් වර්ග නම් හොඳයි. බට් අපිට කා ගන්න හම්බුනේ නැහැ. ස්වීට් වර්ග ගොඩක් මත් වෙනවා. මේක තමයි ඉතින් මගේ today outfit එක. ඉතින් මීර එකක් පේන්න බෑනේ. ඉතින් කොහොමද මට ඒක ඔයාලා දන්නවනේ සුපුරුදු පරිදි. මීර එකක් දැකපු ගමන් ඉතින් කැම්ම කවුඩ් වෙනවා. හායි මගේ අත්තරන් යාළුවේ. හලෝ මෙන්න මෙයා තමයි මම අර එක දවසක් මං කිව්වේ මෙයා ගැන තමයි වෙන්න. ඒක හරි කියන්නේ. A few minutes later. සක් කර මම කිව්වේ අපි හැමදාම ප්ලෑන් කරනවා විතරයි කියලා. මෙන්න මෙයා ගැන තමයි. අන්තිමේදී ප්ලෑන් කරලා අන්තිමේදී මගේ බර්ත්ඩේ එක දවසෙම තමයි හම්බුනේ. කොච්චර ඔයා දැන් මොකද කරන්නේ? ගෙදර යනවද? කෑවා. බඩ පිරුණා. ෆුල් දැන්. දැන් ගෙදර.
යනවාද එහෙනම්? වෑනේ හලකොට ලැජ්ජයි. සමහරවිට නම් ටක් ගාලා ටොක් එකක් දාගෙන අපි ගෙදර එන්න ආවා. මොකද ඒ වෙලෙත් රෑ වෙලා. අනිත් එක මේ ඒ වෙලේදී මට බාල් කියන්න ටයිම් එකක් හම්බුන්නේ නැහැ. අපි දෙන්න එතන එළියට වැස්සට පස්සේ එතන ගොඩක් crowded. ඉතින් එතනදී ඉතින් කැම් එක ඔන් කරන්න ලැජ්ජයි තමයි. 4 hours later. Happy birthday to you. Happy birthday dear Sujan. Happy birthday to you. Oi, kamu kapan itu kapan? Pengen. Happy birthday kan? නෙක්ස් ඩේ එකේ අපේ ගෙදර ඇත්ත එක කේක් කපලා අපි චූටි දානයක් දෙන්න ගියා. දානෙ දීලා පන්සලට ගිහිල්ලා එහෙම කට්ටියක් එක්ක ඉඳලා එන්ජොයි කරා. She was born to get away. Hear that two-tone humming, headed out to the highway. I should have seen it coming for the years left in the dust. But after all the lessons learned, it would end the both of us. There's a first for everything, like a hand holding mine. Now I'm left here with the pain from her I love you goodbye. And though it hurts to watch my whole world become the woman she would be, the thing that I forgot would set her free. I taught her how to leave. කොහමරි මේක තිබ්බේ බර්ත්ඩේ එකට පස්සේ දවසේ කියන්නේ 14 වෙනිදා ජූන්. ඒකත් ඔහොම මේ ස්පෙන්ඩ් කරලා ඊට පස්සේ ඉතින් ගෙදර ආවා. One eternity later. ඊට පස්සේ ඔෆිස් එකේදීත් මගේ යාළුවෙම මට ඇරේන්ජ් කරලා තිබ්බ සර්ප්‍රයිස් එකක්. ඉතින් ඔන්නම තමයි මගේ බර්ත්ඩේ vlog එක එන් වෙන්නේ. ඉතින් මගේ බර්ත්ඩේ එකට විශ් කරපු හැමෝටම thank you. ඉතින් මගේ අලුත් vlog එකකින් එකතු වෙනකන් මගේ channel එක subscribe කරලා තියාගන්න. bye bye.